ආයි යාළුවනේ ගංගොතුරෙන් පස්සේ ආයි කුඹුරු වැඩ පටන් ගන්න යන්නේ. කලින් පින් හීය ගහලා තිබුණා. අද ඉතින් මඩ හීයත් ගහගත්තා. අපේ ඉතින් කොල්ල සෙට් එක හිමීට වැඩ. පෝරුවෙන් අදිනවා කට්ටිය පේනවනේ. තරම් වැඩි ලස්සනයි පිළිවෙලට වැඩි වෙනවා. ඉතින් යාළුවනේ වැඩිත් හොඳට යනවා. මට කියන්න ඕන යාළුවනේ මොකද මේක මගේ පළවෙනි වීඩියෝ එක. වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් බලලා ඔය කොල්ලෝ කියන්න මට ඉතින් වැරදි අඩුපාඩු හදාගන්න තියෙනවා. මුල්ම වීඩියෝ එක නිසා ඉතින් මේක මොකද පස්සේ රෙකෝඩ් කරන්නේ මොකද උලම් වැඩි ඇත්තටම උලම් වැඩි හින්දා ඉතින් උලන් සද්දේ එන හින්දා රෙකෝඩ් එක පස්සේ දාන්නේ. පෝරුවෙන් අදින ගමන් වතුර බහින්න ඇලත් හදාගෙන යනවා. එතකොට වතුර බහින්න ලේසි ඇල හැදුවා. වතුර හිටියොත් වීකුණු වෙන්න බලනවා. ඒ නිසා හැමතැනින්ම ඉතින් ඇලවල් තියන්න ඕන වතුර යන්න. මට මඩ හීය ගානකොට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මං ආයෙ වීඩියෝ එකක් දාන්නම් මඩ හීය ගහනකොට. තව කුඹුරු තියෙනවා. ඉතින් ඒ කුඹුරු මඩ හීය ගහනකොට වීඩියෝ එකක් දෙන්න හැකි. මෙන් තියෙනවා ඇලවල් තියලා වතුර පාර ඉතින් පල්ලෙහාට යනවා දැන් ඉතින්. ඒ අයියා ළඟටම ආවා ඉතින් වීඩියෝ එක කරන්න. කොල්ලෝ ටික ඉතින් ලස්සනටම වැඩේ කරනවා. අවුලක් නෑ ඉතින් හිමීට යනවා වැඩේ. තව ටිකයි තියෙන්නේ. ඊට පස්සේ වී ටික යන්න තියෙනවා. මෙන්න මෙතන ඉන්නේ අනිත් අයියලා දෙන්න. ඒ දෙන්නත් ඉතින් අවුලක් නෑ ගේම ගන්න ඉතින්. කොල්ලෝ තුන්දෙනාම සුපිරි. තුන්දෙනා බෙඩ්ඩෝ තමයි ඉතින්. පේනවනේ ඉතින්. හදලා තියෙනවා ඉතින් සුපිරියටම. මුල්ම වීඩියෝ එකේ ඉඳලා ඉතින් පොඩ්ඩක් දාන්න කියලා හිතුවා. ඉඳලා ඉතින් වීඩියෝ ටික කරන්න බලන්නේ නැහැ. දැන් ඉතින් වී ටික යහන තමයි හදන්නේ. වැඩ ටික ඉවරයි. වී හඬ විතරයි තියෙන්නේ. වී ඉහනකොටත් දැන් එක එක විදිහට කට්ටිය වී ඉහනවා. දැන් මේ අයියා නම් ඉස්සරහින්ට තමයි වී ඉහන්නේ. නැත්තම් පිටපැත්තෙන් පිටපැත්තට ඇවිල්ලා එහෙමත් ඉහි එනවා කට්ටිය. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. රතු පාට බෙල් බටන් එකත් ඔබාගෙනම යන්න. ඉස්සරහට වීඩියෝ දාන්න ඉතින් ඔයගොල්ලොන්ගේ සහාය අනිවාර්යෙන් ඕන මට. එහෙනම් ඉතින් මට සපෝට් එකක් දෙන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එතකොට මට අඩුපාඩු හදාගත්ත හැකි. එහෙනම් ඉතින් මම අදට නවතිනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ජය වේවා.